හරි අපි අද බලමු කොහොමද Excel වලට බාකෝඩ් එකක් ඇඩ් කරගන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා මේ වම් අත පැත්තේ product ID කියන එක තියෙනවා. සහ දකුණු අත පැත්තේ බාකෝඩ් වලට වෙනම තීරුවක් දීලා තියෙනවා. ඉතින් මෙතනට බාකෝඩ් එක දැන් පළවෙනි එකේ තියෙනවා B8XL 1221 කියලා. එතකොට මේකට අදාළව බාකෝඩ් එක ටයිප් කරගන්න ඕන නම් මුලින්ම අපි සෙල් එක සිලෙක්ට් කරගෙන සමාන ලකුණු ටයිප් කරලා product ID එකට අදාළ සෙල් එක ටයිප් කරගන්න ඕනේ. දැන් product ID දැන් පළවෙනි product එකට අදාළ සෙල් ID එක වෙන්නේ D3 කියන එක. ඉතින් අපි ඒක ටයිප් කරගන්නවා. එතකොට product ID එකට අදාළ සෙල් එක සිලෙක්ට් වෙනවා. enter කරාට පස්සේ මේ barcode ඒ අදාළ සෙල් එකේ තියෙන අංක ටිකම barcode එක තියෙන තීරුවෙත් එනවා. ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා අපිට මෙතන font එක සිලෙක්ට් කරන්න පුළුවන්. Libre barcode 39 කියන. මෙන්න මේ ෆොන්ට් එක දුන්නට පස්සේ කෙලින්ම මෙතෙන්ට බාකෝඩ් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට ආයෙ මෙතෙන්ට ඕනම් පුළුවන් යටින් ටෙක්ස්ට් එක ටයිප් වෙන්න ඕන නම් Libre barcode 39 text කියන ෆොන්ට් එක දෙන්න. එතකොට මෙන්න මේ විදිහට බාකෝඩ් එකත් එක්කම අදාළ ටෙක්ස්ට් එක ටයිප් වෙලා තියෙනවා. ඉතින් මේක අපිට පුළුවන් මේ විදිහට ඩ්‍රැග් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හරියට ගානට බාකෝඩ් එක ඇවිල්ලා තියෙනවා.